සුබ දවසක් රුවත් කම්පියස් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම. ඕගොල්ලෝ FB එක හරහා ඒ වගේම විදිහට මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා විවිධ නිර්මාණ වර්ග කියලා දෙන්න කියලා. ඉතින් මම අද එක නිර්මාණ වර්ගයක් තෝරගත්තා ඕගොල්ලන්ට කියලා දෙන්න. මේක පිරිසකට අලුත් කලාවක් වෙන්න පුළුවන්. තව පිරිසක් මේ ගැන දන්නව ඇති. මේකට කියන්නේ ඩයමන්ඩ් පේන්ටින් එකක්. මේක ගොඩාක් දුරට අපි කරන කොස්ටිච් රටා හා සමානයි. ඉතින් මම මේක පෙන්වන්නම් කරන විදිහ මේකේ මේ විදිහට අපිට මේ ඕනම රූප සටහනක් මේකේ තෝරගන්න පුළුවන්. දැන් පේනවා ඇති මේකේ තියෙන්නේ රුවල් නැවක දර්ශනයක්. ඒ වගේම අපිට ඕනේ මම කිව්ව රූප සටහන් තෝරගන්න පුළුවන් කියලා. දැන් මේකේ තියෙනවා මේ වගේ දර්ශනයක්. දැන් ඔයගලන්ට කැමති විදිහේ දෙයක් ඔයගලන්ට මේකෙදි තෝරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේකේ හරි අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම පෙන්වනවා ඔයගලන්ට මේක රුවල් නැවක දර්ශනයක් තියෙන්නේ. එතකොට දැන් පේනවා ඇති මෙන්න මේ වගේ chart එකක් තමයි අපිට තියෙන්නේ. අපේ මේ chart එකට අදාළව අපිට මේකේ බඩු තියෙනවා. අපි දැන් බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා. මේකේ තියෙනවා අපිට මේ ඩයමන්ඩ් කොටස් දාගන්න පුළුවන් විදිහේ පොඩි කප් එකක් තියෙනවා. මේකට අපිට දාගන්න එක හරි පහසුයි. මම පෙන්නන්නම්. මේ කප් එකක් පොඩි ගම් කොටසක් අපිට මේ ඩයමන්ඩ් කොටස් අලව ගන්න පුළුවන් විදිහේ පැන්සලක් මේකේ තියෙනවා. අපිට මේ වගේ අවශ්‍ය කරන වර්ණත් මේකේ තියෙනවා. අපි දැන් මේකේ බලමු මෙහෙම මේක කියව ගන්න විදිහ. දැන් මේකේ ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන්නේ ගම් එකක්. මේක ගැලෙවුවොත් ඒ ගම් එක අපිට බලන්න පුළුවන් මේ ඇලවෙන ගම් එකක් තියෙන්නේ. ඉතින් අපිට මේකේ මුලින්ම වර්ණ තෝරගන්න විදිහ බලමු. මේකේ මේ සංකේතයේ තියෙන්නේ පේනවා ඇති ඔයගලන්ට අංක 4 තියෙන්නේ. මම මෙතන මේ කොටසක් කරනවා කියලා හිතන්න අංක 4 තියෙන්නේ. ඉතින් මේ අංක 4ට අදාළව මම බලනවා මේ තියෙන්නේ අංක 4ට අදාළව ඒකේ කල නම්බර එක 312. ඒකේ A.3 කියන පැකට් එකේ තමයි අපිට මෙතනට අවශ්‍ය කල එක තියෙන්නේ. අපි ඒක තෝරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට නම් කරලා තියෙන්නේ A.3 කියන කල එක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ නැති. ඒ කල එක අපි තෝරගත්තට පස්සේ 4 ඒ කියන්නේ 4 කියන සංකේතයට අදාළව අපි අලව ගන්න ඕනේ. මෙන්න මේ පැකට් එකේ තියෙන ඩයමන්ඩ් කොටස්. මම මේක කරගන්න ආකාරය පෙන්වන්නම්. අපිට පුළුවන් මේක මේ විදිහට පොඩි ඩයමන්ඩ් කොටස් තමයි මේකේ තියෙන්නේ. මම මේ දැන් ඩයමන්ඩ් කොටස් ටික දාගෙන ඔයගලන්ට පෙන්නුවා. තව දෙයක් මම කියන්න ඕනේ අපි මේක කරගෙන නිර්මාණය කරගෙන යද්දි මේ ඉටිකොලේ සම්පූර්ණයෙන් මේ ගම් එක රැඳිලා තියෙන ඉටිකොලේ සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ නැහැ. හේතුව අපි අලවන කොටසේ තියෙන ටික මද වශයෙන් එහෙම මේ විවෘත කරගෙන අපිට කරගෙන යන්න පුළුවන්. මේ ඉටිකොලේම අපි ගලවලා ඉවත් කරන්නේ නැතුව තමයි මේක කරන්නේ. මම පෙන්නන්න දැන් ඔයගලන්ට මම කිව්වා මේ කොටසෙන් තමයි අපි මේ ඩයමන්ඩ් සලවන්න ප්‍රයෝජනෙට ගන්න කියලා. මේ තියෙන අපේ පොඩි ගම් කොටසක් තියෙනවා. අපේ මේ තියෙන සිදුර පේනවා. මේ සිදුර පේනවා ඇති. ඒකට අපි මේ ගම් එක මේ විදිහට පුරව ගන්නවා. ඔයගලන්ට පේන්නේ නැති මම පොඩි ගම් කොටසක් මේ විදිහට මේ සිදුරේ රඳව ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මම අරන් තියෙන්නේ A.3 තියෙන කල එක.
එතකොට මම නම්බර 4 විදිහට දැක්වෙන සංකේත අංකයට තමයි මම මේක අලවගෙන යන්නේ. මේකේ හොඳ පිට කන පිට මේ ඩයමන්ඩ් එකේ තියෙනවා. පේනවා ඇති ඔයගලන්ට මේ දිලිසෙන්නේ හොඳ පිට. අපි ඒ කොටස තමයි අලවගෙන යන්නේ. එතකොට මම මේ විදිහට මේක විවෘත කරගත්ත මදා මේ විදිහට ඩයමන්ඩ්ස් මේ විදිහට අරගෙන අංක 4 සංකේතයට අදාළව තියෙන තැනින් මේ විදිහට අලව ගන්නවා. ඔයගලන්ට පේනවා ඇති හරි පහසුයි මේ දේ කරගන්න. මේ විදිහට අපිට අලවගෙන යන්න පුළුවන්. මේ විදිහට අපි මේ පැන්සල් තුඩට අලව ගන්න දිලිසෙන මතු පිට. මේ විදිහට අපි ඒ ස්ථානයේ නිවැරදිව අලවා ගැනීම කරන්න ඕනේ. මතක තියාගන්න සංකේතයට අදාළව තියෙන ඒ වර්ණය පමණක් ඒ මත අලව ගන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මම දිගටම ඒ සංකේතයට අදාළව හොඳට බලන්න. ඒ සංකේතයට අදාළව තියෙන ඩයමන්ඩ් කොටස් මේ විදිහට අලවගෙන යනවා. අපි මේ ආකාරයෙන් තමයි මේ සම්පූර්ණ රූප සටහන පුරව ගන්න ඕනේ. ඉතින් වර්ණ සියල්ලම මේ විදිහට අලවලා අවසන් වුණාම අපිට අපූර්ව නිර්මාණයක් මේකෙන් ලැබෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ආස ඇති මේ වගේ නිර්මාණයක් කරලා බලන්න. විවිධ ස්ථානවල කියන්නේ කොළඹ, මීගමුව ඒ වගේ විවිධ ස්ථානවලින් අපිට මේ වගේ chart මිලදී ගන්න පුළුවන්. මම දැන් කියලා දීපු විදිහට මේ විදිහට වර්ණ ගැළපෙන ස්ථාන වලින් අලවා ගැනීමනේ කරන්න ඕනේ කිව්වේ. එතකොට බලන්න මේකේ තව තියෙනවා වර්ණ පරාසයක්. අපිට ඒ වර්ණ හැම දෙයකටම අදාළව මේ ආකාරයෙන් අංක කරපු ඩයමන්ඩ් ස්ටැක් තියෙනවා. මේ බලන්න. අපි මේ සියල්ලම මේ රූප අපේ මේ රුවල් නැවේ අලවලා අවසන් වුණාම තමයි අපිට අවසන් නිර්මාණය හරියටම පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වගේ නිර්මාණයක් කරන්න උත්සාහ කරලා බලයි කියලා. මම පෙන්නන්නම් මේ රූප සටහනට අදාළව තමයි අපි මේ කිව්ව වර්ණ ඩයමන්ඩ් ස්ටැක් මේ විදිහට අලව ගන්න ඕනේ. ඉතින් අපි මේ නිර්මාණය කරගෙන යද්දී ඕගොල්ලන්ට එන ඕනම ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒ ගැන කමෙන්ට්ස් වලින් උනත් දැනගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේම තවත් විවිධ නිර්මාණ ඕගොල්ලෝ කරන්න ආස ඇති. ඒ වගේ ඕගොල්ලෝ ආස කරන විවිධ අත්කම් නිර්මාණ තියෙනවා නම් ඕගොල්ලන්ට අවශ්‍ය කරන නිර්මාණ මොනවද කියලා මට කමෙන්ට් කරන්න. මට එතකොට පුළුවන් ඕගොල්ලන්ට ඒ අවශ්‍ය වෙන නිර්මාණ එක්ක ඕගොල්ලන්ට තවත් ඒ වගේ නිර්මාණ කියලා දෙන්න. ඉතින් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් දිගටම අපිත් එක්ක අලුත් නිර්මාණ ඉගෙන ගන්න. ඉතින් මෙවැනි තවත් ලස්සන අලුත් නිර්මාණයකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්. ඔයාලට සුබ දවසක්.